ලස්සන හීන පොදියක් කොනේ කරන්න උදා වෙන හැම අලුත් දවසකම ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාට ගොඩක් වටින වීඩියෝ එකක් අරන්ලයි අද මං ඔයාලා බලන්න. හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාට ඒ හීන වෙනුවෙන් තවත් ඔයාව ධෛර්යමත් කරන මැජික් බෝඩ් එකක් තමයි විෂන් බෝඩ් එක කියන්නේ. හැම අවුරුද්දක් ආරම්භයේම මගේ අතින් හැඩවෙන විෂන් බෝඩ් එක ගැන ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනි කියලා මටත් හිතුණා. එහෙනම් මෙන්නකෝ මම ඔයාලට විෂන් බෝඩ් එක ගැන හැමදේම කියලා දෙන්නම්. විෂන් බෝඩ් එකක් කියන්නේ අපිට අවශ්‍ය දේවල් දැක්වෙන, හැංගෙන, විශ්වාස කරන ආකාරයට විෂන් එකක් විදිහට පිටතට පෙන්වන්න හදපු ඔයාව මොටිවේට් කරන පුවරුවක්. මේක අපේ හීන, බලාපොරොත්තු, අරමුණු සහ අභිලාෂයන් පිළිබඳව දැක්මක් හැදෙන්න උදව් කරන ලස්සන මැජික් බෝඩ් එකක් තමයි මේ විෂන් බෝඩ් එක. ඒක හරිම සරල විදිහට සටහන් කළත් ඒ පුංචි සරල සංකේතයකින් ඔයාට ලොකු දෙයක් දැනෙනවා. අපේ හිත ඇතුලේ තියෙන මට මේකක් වෙන්න කැමතියි කියන හැඟීම වගේම මට මේ දේවල් අවශ්‍යයි කියන අභිලාෂයන් පින්තූර, වචන සහ නිර්මාණාත්මක හැඟීම් වලින් පිටතට පෙන්වන්න හදපු පුවරුවක් තමයි මේ මැජික් බෝඩ් එක. මම ඔයාට මෙහෙම කියන්නම්. අපේ සදහට මිටුවන හැඟීම් වට කරගෙන දිනපතාම මතක් වෙන විදියකට සතුට, විශ්වාසය, ආදරය පිරුණු පින්තූර, වචන තෝරාගෙන අපේ ජීවිතය සාර්ථක අනාගතයකට ගයිඩ් කරන ආලෝකමත් මාර්ගයක් තමයි විෂන් බෝඩ් එක කියන්නේ. අපේ හීන සත්‍ය කරගන්න මේක කොයිතරම් ලස්සන පියවරක්ද කියලා දැනෙන්න නම් ඔයත් අනිවාර්යයෙන්ම මේක හදලම බලන්න ඕනි. මම ඔයාට කිව්වනේ මේකේ තියෙන්නේ පුංචි සංකේත විතරයි කියලා. මම ඔයාට මෙහෙම උදාහරණයක් කියන්නම්. මම මගේ විෂන් බෝඩ් එකේ දාලා තියෙනවා අම්මා තාත්තා කියලා. ඒක වචන දෙකක් වුණාට ඒක ඇතුලේ ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම ලියවිලා තියෙනවා. අම්මට තාත්තට සලකන විදිය, එයාලා ආදරෙන් බලා ගන්න විදිය, ඒ දෙන්නව සතුටින් තියන විදිය, මේ හැම දෙයක් මේ වචන දෙක ඇතුලේ ලියවිලා තියෙනවා. ඉතින් ඒ නිසයි මම කිව්වේ පුංචි සංකේත වලින් දක්වන හැබැයි මහා ලොකු විචාර පොතක් වගේ විස්තර හිතේ මැවෙන මැජික් බෝඩ් එකක් තමයි මේක. මේක හදනකොට අපේ හැඟීම්, ආශාවන්, විශ්වාසය හැමදේම එකට ගලා එන එනර්ජි එක ඉතාමත් ශක්තිමත් වෙනවා කියලා පොත හදනකොට ඔයාටම දැනේවි. ඔයාට මේකෙදි සිංහල වුණත්, ඉංග්‍රීසි වුණත් ඕනිම භාෂාවක් භාවිත කරන්න පුළුවන්. ඔයාගේ හීන වගේම ධනාත්මක දේවල් ඔයාට මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒ කිව්වේ මෙන්න මේ වගේ වචන ඔයාට දාන්න පුළුවන්. I am successful, එහෙම නැතිනම් මම සාර්ථකයි, my dreams are coming reality, මගේ හීන හැබෑ වෙමින් පවතී වගේ ධනාත්මක වදන් ඔයාට දාලා එක ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාට ඒ වචන පේනකොට, කියවනකොට ලොකු වෙනසක් දැනෙනවා කියලා ඔයාටම දැනේවි. විෂන් බෝඩ් එකක තියෙන ප්‍රයෝජන මොනවාද කියලාත් මම ඔයාලට මෙහෙම කියන්නම්. මේකෙන් වෙන වටිනාම දේ තමයි අපිට හැම දවසක්ම හරි උනන්දුවෙන් පටන් ගන්න පුළුවන්. අපි මේ බෝඩ් එකේ අරමුණු සිතින් ඇඳගෙන තියෙන්නේ හිතට දැනෙන විදිහට. ඒ නිසාම මොටිවේෂන් එක අඩු වෙන්න නම් කිසිම හේතුවක් නැහැ. අපේ අවශ්‍යතා නිතරම අපි දකින නිසා ඒවා අපිට හරිම පහසුවෙන් හිතේ දාගන්න පුළුවන්. ඒ වගේම මේ විෂන් බෝඩ් එක හදනකොට මට ඇත්තටම ඕනේ මොනවද කියන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනවා. ඒ වගේම මේ බෝඩ් එක ඔයා දකින වාරයක් පාසා මට පුළුවන් කියන හැඟීම හිතට දැනෙනවා. ඔයාටත් නොදැනීම ඔයා මේ බෝඩ් එක දකින වාරයක් පාසා
ආදරය, සතුට, සාර්ථකත්වය විවෘත වෙනවා. මතකද ඔයාටම පොරොන්දුණු ජීවිතේ? ඔයාට පුළුවන්. ඒ ලස්සන දවස් වැඩි ඈතක නෑ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම මුණ ගැහමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.